Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඔයාලත් බාලි අයිලන්ඩ් එකට ටුවර් එකක් ප්ලෑන් කරනවා නම් මේ වීඩියෝ එක ඔයාට. අපි මේ ටුවර් එක ප්ලෑන් කරන්න ගත්තේ මාස 2කට විතර කලින්. මුලින්ම මම කරේ බාලි වල බලන්න තියෙන places search කරලා list down කරගත්තා. ඊට පස්සේ ඒ places වල Google reviews බලලා මම යන්න කැමති places වෙනම list එකක් හදාගෙන ChatGPT එකට දීලා rough itinerary එකක් plan කරගත්තා. ChatGPT එකෙන් 10 days itinerary එකක් තමයි suggest උනේ. හැබැයි අපි actual itinerary එක හදාද්දී අපිට තේරුණා එක ටිකක් practical මදි කියලා. මොකද ඒ දීලා තිබ්බ සමහර places වලට ලොකු distance එකක් තිබ්බා. ඒ නිසා අපි කැමති places select කරගෙන අපිට ආපහු itinerary එක revise කරන්න වුණා. අපි මේ itinerary එක හදාගද්දී air ticket bookings, hotel reservations, transport arrangement ඒ ඔක්කොම කරගත්ත විදිහ මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්නවා. So keep watching. අපි මේ full tour එකම plan කරේ තනියම. So අපි air tickets book කරද්දිත් අපි Air Asia site එකට ගිහිල්ලා directlyම තමා air tickets book කරේ. අපි 2 weeks වගේ තියලා තමා air tickets book කරේ. හැබැයි ඔයාලා එහෙම කරන්න එපා. ඔයාලා පුළුවන් නම් කලින් plan කරලා කලින් air tickets book කරන්න. මොකද එතකොට flights වල ගණන් අඩුයි. මේක 10 hours flight එකක් නිසා අපි meals උත් include කරගත්තා. අපිට meals and extra 20 kg packages උත් add කරලා අපිට air ticket price එක උනේ per person 1,50,000ක් වගේ up and down ticket එකට. guys මේ flight food නම් හරිම රසයි. අපි බාලි වලට land කරනකම් මම ඔයාලත් එක්ක අනෙක් details share කරන්නම්. අපි office එකේ වැඩත් එක්ක ටිකක් rush එකේ තමයි මේ tour එක plan කරේ. මමයි husbandුයි තව යාළුවෝ 3 දෙනෙකුත් හිටිය නිසා අපිට visa process එක තනියම කරගන්න time මදි වුණා. ඒ නිසා අපි agency එකක් through තමයි visa process එක කරගත්තේ. අපි බාලි වලට travel කරද්දී මැලේසියා වල transit එකක් තියෙනවා. දැන් මේ මැලේසියා වලට land කරනවා. ඊට පස්සේ next flight එක තමයි අපිට මැලේසියා to බාලි ඩෙන්පසා airport එකට තියෙන්නේ. දැන් අපි ඉන්නේ මැලේසියා airport එකේ. ඔයාලට මැලේසියා වලට වීසා ගන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලා එයාපෝට් එකකින් පිටට යනවා නම් අනිවාර්යෙන්ම මැලේසියා වලටත් වීසා ගන්න. අපේ next flight එකට පැයක් වගේ තිබුණ නිසා අපිට ලොකු rush එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි ඉන්නේ එයාපෝට් එකේ ඇවිදින ගමන් අපේ next flight එකට යන terminal එක හොයාගෙන ගියා. දැන් අපි මේ board වෙන්න තමයි යන්නේ next flight එකට. අපි බාලි වලට land කරද්දී රෑ 11 වගේ වුණා. අපි ඒ නිසා එයාපෝට් එකට ළඟම hotel එකක් තමයි select කරගත්තේ. මොකද අපි transport reservations මුකුත්ම කරන්නේ නැතුව තමයි යන්නේ. හැබැයි අපි research කරා එහෙ Gojek and Grab කියලා apps තියෙනවා. අපේ මෙහි Uber Pick Me වගේ. අපි ඒවා install කරගෙන ගියේ. අපි එතනින් Grab එකක් දාගෙන hotel එකට යනවා කියලා decide කරගෙන තමයි ගියේ. එයාලගේ එයාපෝට් එක ඇතුළේම Gojek and Grab counters තියෙනවා. ඔයාලට ගිහිල්ලා එතනින් ඔයාලට cab එකක් දාගන්නත් පුළුවන්. එහෙම නැතුව එතන taxi services තියෙනවා. හැබැයි ඒක මාරම expensive. මම ඔයාලට recommend කරන්නේ යනවා නම් Gojek Grab app එක දාගෙන ඔයාලා ඒ එයාපෝට් එකට ගියාම එතනින් ඔයාලගේ destination එකට එතනින් vehicle එකක් select කරගන්න පුළුවන්. We are now at Bali Airport. Guys, මේ වෙද්දී නම් මාරම tired අපිට. අපි දැන් පොඩ්ඩක් freshen up වෙලා දැන් hotel එකට යන්න ඕනේ. හැබැයි ඊට කලින් first thing first අපි SIM එකක් ගන්න ඕනේ. දැන් අපි මෙතනින් ගිහිල්ලා අපේ passport scan කරලා අපි SIM එකක් ගාගෙන තමයි එළියට යන්න ඕනේ. නැත්නම් අපිට මොන cab එකක්වත් දාගන්න හම්බෙන්නේ නැහැ. අපි දැන් මේ arrival selfie එකත් අරගෙන එයාපෝට් එකේ ලස්සන බල අපි යනවා දැන් අපේ passport එක scan කරන්න. ඇත්තටම බාලි එයාපෝට් එක නම් හරිම ලස්සනයි guys. එයාලගේ traditional items ගොඩාක් තිබ්බා. හරිම ලස්සනයි.
අපිට මේ ටුවර් එකට ගියපු එක්ස්පෙන්සස් ඔක්කොම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. So keep watching. අපි මෙතනින් visa and passport scan එකෙන් පස්සේ එළියට ගිහිල්ලා මුලින්ම SIM එකක් ගත්තා. SIM එකත් අරගෙන දැන් මේ එයාපෝට් එකෙන් එළියට යන ගමන් ඉන්නේ. ගයිස් අපි දැන් හොටෙල් එකට යන්න ග්‍රැබ් එකක් බුක් කරා. අපි 5 දෙනෙක් හිටිය නිසා and අපේ ලගේජස්ුත් ගොඩක් තිබ්බ නිසා අපි 7 සීට් එකක් තමයි බුක් කරේ. දැන් මේ කැබ් එකට අපේ ලගේජස් ටිකක් දාලා අපි හොටෙල් එකට යන්න තමයි රෙඩි වෙලා ඉන්නේ. Yes, all good. එයාපෝට් එකට ගොඩක් ළඟ නිසා අපි ෆස්ට් ඩේ කුටාවල ඉන්නවා කියලා තමයි ප්ලෑන් කරලා තිබුණේ. ඒ නිසා අපි කුටාවල ඇල්රන් හොටෙල් එක බුක් කරා ෆස්ට් ඩේ එකට. අපි හොටෙල් එකට චෙක් ඉන් වෙද්දී පාන්දර 2 වගේ වුණා. අපි හොටෙල් එකක් බුක් කරද්දි මේන්ලිම බලපු දේ තමයි අරයිවල් හොටෙල් එකේදී ෆ්‍රන්ට් ඩෙස්ක් එකක් තියෙනවද කියන එක. මොකද අපි පාන්දර ටයිම් එකක යන නිසා කවුරුත් හිටියේ නැති වුණොත් අපි රිස්ක් එකක් ගන්නේ නැතුව ෆ්‍රන්ට් ඩෙස්ක් එකක් තියෙන හොටෙල් එකක් බලලා තමයි අපි ෆස්ට් ඩේ එකට බුකින් එක දැම්මේ. දැන් අපි මේ හොටෙල් එකේම බ්‍රෙක්ෆාස්ට් අරගෙන උබුඩ් වලට යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. මට කියන්න අමතකුණා ගයිස්, අපි එයාපෝට් එකේදීම සල්ලි ටිකක් මාරු කරගත්තා. මොකද කැබ්ස් වලට අපිට දෙන්න සල්ලි තිබුණ නැති නිසා ළඟ. හැබැයි එළියේ ඩොලර් එක්ස්චේන්ජ් රේට් එක ගොඩක් වැඩි එයාපෝට් එක ඇතුළට වඩා. ඒ නිසා අපි එළියෙන් ආපහු තව සල්ලි ටිකක් මාරු කරගත්තා. This is our second day at Bali. දැන් අපි මේ උබුඩ් වලට යන ගමන් තමයි ඉන්නේ. අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙද්දී දවල් 12 වගේ වුණා. මොකද අපි පාන්දර හොටෙල් එකට ආපු නිසා අපි ඔක්කොටම නිින්ද ගියා. ටිකක් ටයර්ඩ් පිට හිටියේ. ඒ නිසා අපි කැබ් එක බුක් කරා 12ට. උබුඩ් වලට යන ගමනේදී අපේ ෆස්ට් ඩෙස්ටිනේෂන් එක උනේ ටෙගනගන් වෝටර්ෆෝල් එක. දැන් අපි මේ එතන තමයි ඇවිල්ලා ඉන්නේ. මේ විදිහට අපේ අතේ ස්ටෑම්ප් කරනවා ටිකට් එක. දැන් අපි මේ වෝටර්ෆෝල් එක බලන්න යන ගමන් තමයි ඉන්නේ. අපි උබුඩ් වලට යද්දී අවර්ලි රේට් එකට තමයි කැබ් එකක් බුක් කරේ. මොකද අපිට හිතුණා ගොජෙක්කෝ ග්‍රැබ් බුක් කරගෙන යනවට වඩා අවර්ලි රේට් එකට කැබ් එකක් බුක් කරලා අපි යන රූට් එකේ තියෙන ලොකේෂන්ස් වලට අපි එහෙමම විසිට් කරගෙනම උබුඩ් වල හොටෙල් එකට ගියා නම් අපිට ලේසි කියලා. මෙතන ලස්සන හෑන්ඩ්මේඩ් හෑන්ඩ් බෑග්ස් තිබුණා. හැබැයි මම මේක කිව්ව ගමම මගේ යාළුවෝ ටික නම් වෝටර්ෆෝල් එක බලන්න යන පරක් වුණා කියලා ඉක්මනටම මාවත් අදගෙන පහලට ගියා. මේ හරි බැලුවා මදි. වව්. හරියන්නේ නැද්ද? හරිය යන්නේ. යන්නේ. බෑ. මම ඉන්න වෝටර්ෆෝල් එක ළඟට යන්න ටිකක් පහළට බහින්න තියෙනවා. දැන් ඉතින් අපි මේ වෝටර්ෆෝල් එක ළඟට යන්න තමයි හදන්නේ.
මේ වෝටර්ෆෝල් එක නම් හරිම ලස්සනයි guys. මෙතනින් තව එහා පැත්තට යන්න පුළුවන්. හැබැයි මගේ යාළුවෝ ආවේ නැහැ එහා පැත්තට යන්න. මම යන්න ඕනේ කිව්ව නිසා හස්බන්ඩ් ආව මාත් එක්ක එහා පැත්තට යන්න. අපි දෙන්න දැන් මේ එහා පැත්තට ගිහිල්ලා ඒ පැත්තත් පොඩක් ලස්සන බලලා ආපහු අනිත් පැත්තට එන ගම. අපි මේ වෝටර්ෆෝල් එකේ පැයක් විතර හිටියා. අපි එතන ලස්සන බලලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා දැන් ආවා තැඹිලි එකක් එහෙම බීලා අපේ නෙක්ස්ට් ඩෙස්ටිනේෂන් එකට යනවා කියලා. අපේ නෙක්ස්ට් ඩෙස්ටිනේෂන් එක උනේ රයිස් ටෙරස් එක. believe me guys, මෙතෙන් ආවහම ඒ තියෙන vibe එක නම් ලංකාව වගේමයි. මට ඇත්තටම හිතුණා අපේ රටේ මිනිස්සු අපේ තියෙන resources වලින් ඇත්තටම හරියට වැඩක් ගන්නෙ නැද්ද කියලත්. ඒ තරම්ම මෙතන ඒ ලස්සන හරීම tourist attraction එකක් එන විදිහට සෙට් කරලා තියෙනවා. හැබැයි අපේ රට මට ඇත්තටම මීට වඩා ලස්සනයි. අපිට රයිස් ටෙරස් එකේ ෆුල් ඇවිදින්න ටයිම් තිබුණේ නැහැ. ඒ නිසා මම ඩිසයිඩ් කරා සිප් ලයින් එකේ ගිහිල්ලා මුළු වීව් එකම එකවර කැප්චර් කරගන්නවා කියලා. අපි මෙතන ලස්සන ෆොටෝස් ඇන් වීඩියෝස් අරගෙන දැන් අපි ලන්ච් ගන්න යමු කියලා තමා ඩිසයිඩ් කරේ. මොකද මේ වෙද්දි අපිට හොඳටම බඩගිනි. අපි ලන්ච් වලට ලස්සන බැම්බෝ රෙස්ටුරන්ට් එකකට ආවා. ගයිස් මෙතන වයිබ් එක නම් පර්ෆෙක්ට්. ඒ ලොකේෂන් එක හරිම ලස්සනයි. තනිකරම උණ බට වලින් හදලා තියෙන්නේ. පුදුම ලස්සනක් එතන. බාලිවල ෆුඩ්, accommodation, transport මේ හැමදේම ලංකාවට වඩා ගොඩක් ප්‍රයිස් එක අඩුයි. අපි ලන්ච් අරගෙන උබුඩ් පැලස් එක බලන්න යනවා කියලා තමයි ප්ලෑන් කරන් තිබුණේ.
හැබැයි අපිට ටයිම් මදි වුණා. මොකද අපි ලන්ච් අරගෙන යද්දි ගොඩක් හවස් වුණා. ඒ නිසා අපි කෙලින්ම හොටෙල් එකට යන්න තමයි ඩිසයිඩ් කරේ. මෙහි සුපර් මාකට් චේන් එකක් තියෙනවා Big M කියලා. ඒකේ ඇත්තටම බඩු ටිකක් නම් ලාභයි වගේ. අපිත් දැන් මේ අපිට ඕනේ බඩු ටිකක් ගන්න Big M සුපර් මාකට් එකකට ආවා. මේ තමයි අපි උබුඩ් වල නැවතිලා හිටිය හොටෙල් එක අයුනා ෆැමිලි උබුඩ්. අපි මේ හොටෙල් එක සිලෙක්ට් කරගන්න මේන්ම රීසන් එක උනේ අපි ඊළඟ දවසේ ගිනි කන්දක් නගින්න යන තමයි ප්ලෑන් කරලා තියෙන්නේ කින්ටමනි වලට. අපි ඒක බුක් කරේ Get Your Guide app එකෙන් වෙනම ටුවර් පැකේජ් එකක් විදිහට. එතකොට ඒ පැකේජ් එකේ අපිට පිකප් ඒරියාස් මෙන්ෂන් කරලා තිබුණා. ඒ ඒරියා එකේ තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ හොටෙල් එක සිලෙක්ට් කරගත්තේ. දැන් අපි හෙට පාන්දර 2:00ට ගිනි කන්දක් නගින්න යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. මම ඒකේ ෆුල් ඩීටේල් බ්ලොග් එකක් ගෙනල්ලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියන්නම්. මේකත් ඇත්තටම හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මේ ගිනි කන්ද උඩටම නැගලා අපි සන්රයිස් එක බැලුවා. ඇත්තටම පුදුම ලස්සනයි. අපි Get Your Guide app එකෙන් බුක් කරපු පැකේජ් එකට මවුන්ට් ට්‍රෙකින් එකට අමතරව natural hot springs visit එකයි ලුවක් coffee process experience එකයි දෙකම include වෙලා තිබුණේ. දැන් අපි මේ ඇවිත් ඉන්නේ natural hot springs වලට. මෙතන නම් ඇත්තටම හරිම ෂෝක්. මෙතන hot water pools ගොඩක් තියෙනවා. අපි දැන් මේ pool එකට බැහැලා chill එකේ පැයක් විතර හිටියා. ඊට පස්සේ අපි next destination එක උනේ ලුවක් coffee making process එක බලන්න යන්න. හැබැයි ඊට කලින් අපි ලන්ච් අරගෙන පොඩක් රිලැක්ස් එකේ ඉඳලා තමයි හෙට ගියේ. අපි මේ ටුවර් එක ආවේ ඇත්තටම පොඩක් රිලැක්ස් එකේ ඉන්න. අපේ බිසි ලයිෆ් ස්ටයිල්ස් වලින් පොඩක් ඈත් වෙලා. ඒ නිසා අපි ඇත්තටම ලොකුවට ඇක්ටිවිටීස් දාගෙන මේක කොම්ප්ලිකේට් කරගත්තේ නැහැ. පුළුවන් තරම් රිලැක්ස් එකේ අපි එන්ජොයි කරන්න තමයි ප්ලෑන් කරේ. අපි මෙතන ලස්සන ෆොටෝස් ඇන් වීඩියෝස් ගොඩාක් ගත්තා. දැන් අපි ලුවක් coffee making process එක බලන්න යන ගමන් තමයි ඉන්නේ. In the bamboo forest, they're making house in the root. So that's come inside in the day because that's sensitive with the light also. So in daytime they are sleeping full time? And daytime, yeah, they're sleeping during the day. They eat papaya, banana, everything the sweet fruit they find in the jungle. But one favorite food is coffee. Yeah, example like you give coffee and papaya, they can choose more coffee. Coffee. Yeah, because when there's coffee, when the red cherry, that's very sweet. That's why this animal like to eat. So when they eat coffee, they select one by one. They know which one the best from the smell, and later they swallow with the cell of the coffee. They threw out only for the skin, and then later they fermentate in the stomach. Why the coffee fruit? So this one is special pen from the clay. That's why, like not like in Chinese, they put they use from the metal. They use a little bit butter. And here we don't use anything, just the seed and the special pen. That's one. We're roasting around 45 minutes until 1 hour until the coffee is black color like this one. It's not very dark. This is medium to dark. Yeah. And then we pounding here to make the coffee powder. From here. So the coffee is pure. And then later we sitting. Okay. So we have peanut in Sri Lanka and it's pretty much similar. The smell. This look like this the proof.
Yeah, this is when they eat mixed with the other fruit. Later also they can making the taste is different. Yeah, that taste is like little bit like fruity, like spicy. So, but this is, don't worry, we need to wash by hot water. So we wash until the coffee is clean like this one, and then after that we fill off like this. Alright. So this is we do one by hand. So this is I say before the sell of the coffee. So are you making anything from the cell as well? No, Oh. just for fertilizer. Ah, right, okay, Yeah, fertilizer. we just put in the soil. This is we need to wash again to make the coffee is real hygiene. And then so after that we roasting, so the coffee is good like this. We have also vanilla that's we mix in cacao and also in coffee. So you grow vanilla here? Yeah, we grow. Yeah, in Brazil also they have coffee, same like here, vanilla. Yeah, but that's still expensive. The name? Cassava, Other name? You mentioned 3 names. this one, Yes. ubi, Okay. ubi, tapioca, cassava. Alright, Yeah. okay. කොෆි ලවර්ස්ලට නම් ඇත්තටම මේ ප්ලේස් එක මාරම වටිනවා. ඇත්තටම හරිම රසයි මේ කොෆි එක. අපි ගෙදර ගියනත් ගොඩක් කොෆි ගත්තා. What do you want? Iba. මේ විදිහට අපිට මාරම ටයර්ඩ් ගයිස්. ඒ නිසා අපි කෙලින්ම හොටෙල් එකට ආවා. මෙතනින් අපේ උබුඩ් ජර්නි එක ඉවරයි. හෙට උදේම අපි නූසපෙනිර යනවා. එහෙනම් නූසපෙනිරවලදී අපි තවත් vlog එකකින් හම්බෙමු. Hope you guys enjoyed. Thank you for watching. Bye.